අයිබෝවන් වාහනයක් අපි ළඟට ආවහම මූලිකවම අපි කරන දේ තමයි මේ වාහනේ හොඳට පරීක්ෂා කරන එක. මොකද වාහනේ පාරේ ධාවනය කරන්නේ. එතකොට වාහනේ පොඩි ගැටලු මේ බොඩි එකේ තියෙන්න පුළුවන්. ඉතින් මේක අපේ සර්විස් ඇඩ්වයිසර් කෙනෙක් එක්ක ඔබත් ඉඳගෙන පරීක්ෂා කරා නම් අපිට මෙන්න මේ වැඩේ පටන් ගන්න තැනම මේ ඇති වෙන හිතවත්කම ළඹදියාව ට්‍රස්ට් එකත් එක්ක අපිට ඉදිරියට වැඩ සේවාවන් ලබා දීමට පහසු වෙනවා. ඉතින් බලමු මේ ප්‍රොසෙස් එක කොහොමද අපි කරන්න කියලා. මේ විදිහට අපි ළඟට එන හැම වාහනයකම අපි ගොඩක් වෙලාවට මෙතන මේ ස්ථානයේ නවත්තගෙන අපි ඉන්වෙන්ටරි එකක් ගන්නවා. මොකද මේ වාහනවල මම චූටි දෙයක් පෙන්නන්න. මේ බලන්න මෙන්න මෙතන පොඩි ඩෙන්ට් එකක් තියෙනවා. මේ වගේ පොඩි ඩෙන්ට් එකක් තියෙනවා. එහෙම නැත්නම් මේ වගේ වින් ස්ක්‍රීන් එක බලනකොට අපි දකින්නේ නැති වුණාට වින් ස්ක්‍රීන් එක හැම වෙලේම පාරේ ධාවනය කරනකොට හිතන්න ලොකු ගල් ලොරියක් චිප් ගල් ලොරියක් එකක් පිටිපස්සේ යනකොට ඒ ගල් කැට ඇවිල්ලා මේකේ වදින්න පුළුවන්. ඒ වගේ වෙලාවක අපි මේ වාහනේම තියෙන ස්වභාවය මෙන්න අර මෙන්න මේ විදිහට මේගොල්ලන් ෆොටෝස් ආකාරයෙන් ඒ වගේම මේ රිපෝට් එකකින් ඒ හැම දෙයක්ම ලකුණු කරගන්නවා. මේක කරන්නේ විශේෂයෙන්ම අපි දන්නේ නැහැ සමහරක් වෙලාවට අපි එන වාහනේ මේ වගේ පොඩි ඩැමේජස් තියෙනවා කියලා. හැබැයි මේක අපි වාහනේ හොඳට පිරිසිදු කරලා පෙන්නුවාම මේ වාහනේ ඩැමේජස් ගොඩක් අපිට පේන්න ගන්නවා. ඒ වගේ වෙලාවක මේ හෑන්ඩ් ඕවර් කරගෙන යනකොට අපේ ට්‍රස්ට් එක, ඒ කියන්නේ අපි විශ්වාස කරලා ඔබ මෙතනට පැමිණියාම නැවත මේ වාහනේ බාර දෙනකොට මේ ට්‍රස්ට් එක තියාගන්න තමයි අපි මේ කාලය වැය කරන්නේ. ඉතින් අපි ඉල්ලලා හිටිනවා මේ වගේ මේ කාලය ගත කරලා මේ අපිත් එක්ක තියෙන ට්‍රස්ට් එක ඉදිරියට රැකගෙන ප්‍රශ්නයක් ඇති නොවන විදිහට වැඩ කටයුතු කරගන්න ඔබ සහයෝගය දෙන්න. ඔබත් ඒ දරුවොත් එක්ක මේ වාහනේ පරීක්ෂා කරන්න. හැම දෙයක්ම ගෙදරදී තියලා එන්න. වාහනේට අවශ්‍ය නැති තමන්ගේ ලිය කියවිලි, පර්සනල් ඩොකියුමන්ට්ස්, කුඩ ඒ හැම දෙයක්ම ගෙදර තියලා එන්න. වාහනේට අවශ්‍ය අංග, වාහනේ ඔරිජිනල් මැනුෆැක්චරර් විසින් ලබා දුන්නු දේවල් විතරක් වාහනේ තියලා වාහනේ අපිට ලබලා දෙන්න පුරුදු වෙන්න. ගොඩක් වෙලාවට සේවාවන් සපයනකොට මොකද අපි අපේ මේ ටෙක්නීෂියන්ස්ලා මේවා බොහොම හොඳින් පිරිසිදු කරන්න ඕනේ. එතකොට මේ වගේ දේවල් බාධාවක් වෙනවා. ඉතින් ඒක නිසා ඔබ වාහනයක් පාවිච්චි කරනකොටත් මතක තියාගන්න මේ වගේ අමතර දේවල් ෆික්ස් නොකර ඉන්නවා නම් දීර්ඝ කාලීන පිරිසිදු කිරීමට පහසු වෙනවා. මේ වගේ අපිට කාපට්ස් ලබා දෙනකොට මේකේ හරියට සමන් දෙන කාපට් ප්‍රමාණය ලකුණු කරගන්න. එතකොට අපි නැවත වාහනේ බාර දෙනකොට අපි දන්නවා කාපට්ස් කීයක් තියෙනවද කියලා. ඒ වගේම තමයි ඕනම වාහනයක මේ වගේ ස්පෙයා වීල් එකක් තියෙනවා. ඒ වගේම වීල් බ්‍රේසර් එකක් තියෙනවා. වීල් නට් ගලවන ටූල්ස් තියෙනවා. ඒවා ගොඩක් වෙලාවට ඔබ රියදුරු මහත්මයෙකුට නම් වාහනේ බාර දීලා තියෙන්නේ ඔහු අතින් යම් වෙලාවකදී මේ භාණ්ඩ නැති වෙන්න පුළුවන්. ඉතින් අපි ඒක නිසා මේ වගේ වෙලාවක වාහනේ අපිට බාර දෙනකොට මේ කම්පාර්ට්මන්ට් එකේ තියෙන මේ හැම දෙයක්ම අපි ලිඛිතව ලියාගෙන ෆොටෝස් විදිහටත් අරගන්නවා. මොකද අපිට ගොඩක් වෙලාවට ගැටලුවක් වෙන්නේ ඔබ වාහනේ අරගෙන එන අවස්ථාවල් වලදී නෙමෙයි. ඔබ වාහනේ රියදුරු මහත්මයෙක්ගේ අතේ එවනවා නම් රියදුරු මහත්මයා මාරු වෙන අවස්ථාවකදී මේ වාහනේ ඔබ බලන වෙලාවක ඔබට සැක හිතෙන්න පුළුවන් මේ ග්ලිඩ්ස් පාක් එකට ඇවිල්ලා සර්විස් කරලා මේ මගේ වාහනේ ටූල්ස් ඇන් තියෙන ඒ ආම්පන්න නැති වුණාය කියලා. ඒ සැකේ දුරු කරගන්න තමයි මෙච්චර අපි ඩීටේල් මේ වාහනේ බාර ගන්නකොට සහ බාර දෙනකොට මේ වගේ දීර්ඝ සුපර්විෂන් එකක් කරන්නේ. ඒ වගේම තමයි වාහනේ නැවත ලබා ගන්නකොටත් මේ අපේ සර්විස් ඇඩ්වයිසර් එක ඒ ඩොකියුමන්ට් එක ෆිල් කරලා එකින් එක බලන්න. එතකොට අර අපි කාලයක් රූටින් සර්විස් එකක් නැත්නම් සේවාවන් දෙන ආයතනයක් විදිහට ග්ලිඩ්ස් පාක් එකට අවශ්‍ය වෙනවා දීර්ඝ කාලීන හිතවත්කමක්, සබැදියාවක්, ලෙන්ගතුකමක්
මොකද මේ වාහනවලට අනිවාර්යෙන් සේවා සපයන්නෙකු තෝරගත්තහම දීර්ඝ කාලීන සේවාවක් සපය ගන්නට ඔබ අමතක කරන්න එපා. මොකද එතකොට තමයි ට්‍රස්ට් එක ඇති වෙන්නේ. ඉතින් අපිට මේ සේවාව ඔබත් එක්ක මේ බොහොම සුහදව මේ අපි ආයතනයක් විදිහට මේ මහන්සියෙන් වෙරදරලා ඔබ වෙනුවෙන් දෙන මේ සේවාවන් ලබා දෙන්න චූටි හිතේ ඇති සැක සංකා නැති කරගන්න මේ වගේ ක්‍රියාදාමයකට ඔබත් උදව් කරන්න. ස්තුතියි අහන් හිටියාට.